ආයුබෝවන් අතීතයේ ලෝපුරා අතිශය දියුණු ශිෂ්ටාචාරයන් පැවති බව ඔබ දන්නවාද? නමුත් පුදුමේ නම් ඒ සමහර ශිෂ්ටාචාරයන් කිසිදු සලකුණක් ඉතිරි නොකර අභිරහස් ලෙස ලෝකයෙන් අතුරුදහන් වී තිබීමයි. අද ෆැක්ට් ෆයින්ඩර් SL තුලින් අපි ඔබව රැගෙන යන්නේ ඉතිහාසඥයින් පවා මවිත කළ ලෝකයේ අතුරුදහන් වූ අద్භූත ශිෂ්ටාචාර පහක් වෙතටයි. අංක 5 පාස්කු දූපතේ රාපා නූයි. පැසිෆික් සාගරයේ හුදකලා දූපතක පිහිටි මේ ශිෂ්ටාචාරය අදටත් ලෝකයටම අභිරහසක්. ඔවුන් විසින් නෙළන ලද අතිවිශාල මෝයි ප්‍රතිමා දහසකට ආසන්න ප්‍රමාණයක් මේ දූපතේ දකින්න ලැබෙනවා. කිසිදු නූතන තාක්ෂණයක් නොමැතිව මේ දැවැන්ත පිළිම ඔවුන් එහා මෙහා කළේ කෙසේද? සහ ඔවුන් අතුරුදහන් වූයේ ඇයිද යන්න අදටත් රහසක්. අංක 4 මායා ශිෂ්ටාචාරය. මධ්‍යම ඇමරිකාවේ වනාන්තර තුල සැඟවුණු මායා ශිෂ්ටාචාරය ගණිතය, තාරකා විද්‍යාව සහ ගෘහ නිර්මාණ ශිල්පය අතින් අතිශය දියුණුව පැවතුණා. ඔවුන්ටම ආවේනික වූ ලිඛිත භාෂාවක් සහ දින දර්ශනයක් පවා තිබුණා. නමුත් ක්‍රිස්තු වර්ෂ 900 දී පමණ ඔවුන් තමන් ගොඩනැගූ දැවැන්ත නගර අතහැර හදිසියෙම අතුරුදහන් වුණේ ඇයිද යන්න තවමත් සොයාගෙන නැහැ. අංක 3 ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. වර්තමාන පාකිස්තානය සහ ඉන්දියාව ආශ්‍රිතව පැවති මෙය ලොව පැරණිතම ශිෂ්ටාචාර වලින් එකක්. ඊටමත් ක්‍රමවත් නගර නිර්මාණය, මලාපවාහන පද්ධති සහ වෙළඳාම අතින් ඔවුන් ඉතා ඉහළින් සිටියා. හදිසියේම මේ දියුණු මිනිසුන් අතුරුදහන් වුණේ නියඟයක් නිසාද නැතහොත් ගම් වතුරක් නිසාද යන්න අදටත් පුරාවිද්‍යාඥයින් අතර විවාදයට ලක්වන කරුණක්. අංක 2 ඉන්කා ශිෂ්ටාචාරය. පේරු රාජ්‍යයේ ඇන්ඩිස් කදුමුදුනේ පිහිටි මචු පිචු නගරය ඔවුන්ගේ දියුණුවට හොඳම සාක්ෂියක්. ලෝකයේ විශාලතම අධිරාජ්‍යයක් ගොඩනැගූ ඔවුන් රෝදයේ තාක්ෂණය පවා නොමැතිව කඳුමුදුන් වල දැවැන්ත ගල් නිර්මාණ කරේ කෙසේද? ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් පැමිණීමට පෙර ඔවුන්ගේ ශිෂ්ටාචාරය බිඳ වැටුණේ කෙසේද යන්න අදටත් අභිරහසක්. අංක 1 ඇට්ලන්ටිස්. සෑම අභිරහසකටම වඩා ඉහළින් ඇති නාමය තමයි ඇට්ලන්ටිස්. ග්‍රීක දාර්ශනික ප්ලේටෝගේ ලේඛනවල සඳහන් වන පරිදි අතිශය දියුණු තාක්ෂණයක් තිබූ මේ මහද්වීපය එක රැයකින් සාගර පතුලේ ගිලී අතුරුදහන් වී තිබෙනවා. මෙය හුදු ජනප්‍රවාදයක්ද නැත්නම් සැබවින්ම සාගරයේ පැතුලේ සැඟවුණු දියුණු ලෝකයක්ද යන්න අදටත් ලෝකයේ තිබෙන ලොකුම අභිරහසයි. ඉතින් මේ ශිෂ්ටාචාර අතරින් ඔබ වැඩියෙන්ම මවිතයට පත් කළේ කුමන ශිෂ්ටාචාරයේද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න ෆැක්ට් ෆයින්ඩර් SL අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.